සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම මුදල් හරියටම බැංකුවට වැටෙන දිනය සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ ඒ සම්බන්ධ සියලුම කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා මේ පාර අස්වැසුම මුදල් අප්‍රේල් සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් ලබා දෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසේ 11 12 යන දිනවලදී අනිවාර්යයෙන්ම ඔයාලගේ අස්වැසුම මුදල් ඔයාලගේ බැංකුවටම ලබා දෙයි. ඉතින් මේ මුදල් අප්‍රේල් 2 3 කියන දිනයන්වලදී අස්වැසුම සිස්ටම් එකට වැටෙයි. ඒ විදිහට වැටිලා අප්‍රේල් 11 12 කියන දිනවලදී අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකුවටම මුදල් වැටේ. ඉතින් ඒ විදිහට අස්වැසුම සිස්ටම් එකට මුදල් වැටිලාද කියලානේ බලන්නේ ආකාරය පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඒ විදිහට සිස්ටම් එකට මුදල් වැටිලා තියෙන ආකාරය බලාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.